මල්ලි අයියේ අයියා මට ඊයේ කෝල් එකක් කරන් තිබුණා නේද? මට ඒ වෙලාවේ ආන්සර් කරන්න බැරි වුණා අයියේ. ඒකට කමන්නේ මල්ලියේ. ඇයි මොකද මොකක් හරි වැඩකද හිටියේ මල්ලි? වැඩක් කියන්නේ අයියේ මම ඊයේ ඉන්ටර්විව් එකකට ගියා. ඒකයි මට ආන්සර් කරන්න බැරි වුණේ. ඒක හොඳයි. ඉතින් මල්ලි එකෙන් පාස්ද මොකද වුනේ? අනිවාර්යෙන්ම පාස් වෙන්න ඕන අයියේ. මගේ තියෙන සහතිකත් එක්ක බලපුවාම. මොනවද ඉතින් මල්ලිට එච්චරටම තියෙන සහතික? මගේ සහතික තමයි අයියේ උප්පැන්න සහතිකය. එතකොට චරිත සහතිකය. එතකොට තව ග්‍රාම සේවක සහතිකය. අස්වීමේ සහතිකය. මම තව වැඩි හොඳට අපේ ආච්චිගේ සීයාගේ මරණ සහතික දෙකක් අරන් ගියා. අම්මෝ ඒ වගේ සහතික ගොඩාක් තියෙනවා අයියේ මට. ආච්චිගේ සීයාගේ මරණ සහතික? ඒව මොනව කරන්නද මල්ලි ඔෆිස් එකකට? නෑ ඒ දෙන්නත් හොඳට ඉගෙන ගත්තු අයනේ. ඒක නිසා ඉතින් මම වැඩි හොඳට ඒ දෙකත් අරගෙනම ගියා. හරි මල්ලි. මල්ලි දැන් ඔතන ඉන්ටර්විව් එකට ගිහිල්ලා මොනවද දැන් මල්ලිගෙන් අහපු ප්‍රශ්න ඒගොල්ලෝ? දැන් කොහොමද මල්ලි ඒකට ෆේස් කරේ? මම ඉතින් එතන ඇතුළට ගියා. ගිය ගමන් මම බොස්ට good morning කියලා කිව්වා. එතකොට මට බොස් කිව්වා take a seat කියලා. මම ඉතින් ඒ වෙලාවෙම පුටුවත් අරන් එළියට ගියා. ඒ මොකද මල්ලි පුටු අරන් එළියට ගියේ? ඇයි take a seat කියලා කිව්ව නිසා මම පුටුව ගෙනිච්චේ. take කියන්නේ ගෙනියනවා. seat කියන්නේ පුටුවට නෑ අයියේ. ඉතින් take a seat කිව්වා ඒක නිසා මම පුටුව ගෙනිච්චා. අයියෝ මල්ලි කරලා තියෙන වැඩක්. තේක සීට් කියන්නේ මල්ලියේ වාඩි වෙන්න කියන එක. නැතුව මේ පුටු අරන් යන්න කියන එක නෙමෙයි. හැබැයි අයියේ කොහොම හරි මම ඉන්ටර්විව් එකෙන් පාස් වෙලා තියෙන්න ඕන. මන්නම් හිතන්නේ නෑ මල්ලි. නෑ අයියේ එහෙම කිව්වේ මොකද දන්නවද මම? මොකද මට මේ මහත්තයා කිව්වා get out here right nowද මොකක්ද ඔන්න ඔහොම එකක්. get out of here right now කියලා කිව්වද? අන්න එහෙම තමයි අයියේ කිව්වේ. get out කියන්නේ ගෙදරට යන්න කියන එකනේ. මම ඉතින් ගෙදර ගියා මේ මොකද මම අනිවාර්යෙන් පාස් ඇති අයියේ. එහෙම ඉක්මනට කියන්නේ නැහැ ගෙදර යන්න කියලා නැත්තම්. නෑ මල්ලියේ මල්ලිට ඔය කියලා තියෙන්නේ get out of here right now කියලා. දැම්ම මෙතනින් යන්න කියලා. ඒ කියන්නේ අයියේ මම පාස් නැතුව ඇති නේද? ඒකට කමක් නෑ මල්ලි. අපි තව එකකට try කරලා බලමු. හරි අයියේ එහෙනම් අපි එහෙම කරමු. මල්ලි අපි කොහේ හරි රෙස්ටොරන්ට් එකකින් ගිහිල්ලා කාලෙමුද? පෝ අයියේ රෙස්ටොරන්ට් වලට නම් යන්න කතා කරන්න එපා. ඔය රෙස්ටොරන්ට් වල තියෙනවනේ චිකන් බකට් කියලා. තනිකර බොරුවක් අයියේ. මේ ළඟදී අපේ ගෙදරට නෑදෑ කට්ටියක් ආවා. ඊට පස්සේ මම කට්ටියට කිව්වා ඇති වෙන්න අද චිකන් දෙන්නම් කියලා. මම ඉතින් චිකන් බකට් එකක් ගේන්න යන්න ලෑස්ති වුණා. ඊට පස්සේ බයික් එකේ යන්නත් ගිහලා ආයෙ බැලුවා චිකන් බකට් එක ගේන්න බෑනේ කාර් එකේම ගියා. ඊට පස්සේ ගිහිල්ලා ඉවරලා ඒ රෙස්ටොරන්ට් එකේ මල්ලිට කිව්වා මල්ලි චිකන් බකට් එකක් දාන්න කියලා. මේ චුට්ටන් කප් එකකට මට චිකන් ටිකක් දාලා දෙනවා. ඉතින් දැන් මම ගෙදර කට්ටියට කොහොමද කියලා ඇති වෙන්න මම චිකන් අරන් එන්නම් කියලානේ. අන්තිමට ඉතින් අර පොඩි කප් එකකට චිකන් අරගෙන ගෙදර ගියා. එහෙම තමා මල්ලි. ඔය මල්ලි හිතන විදියට මේ ලොකු බකට් එකකට චිකන් දාලා දෙන්නේ නෑ. පොඩි කප් එකකට තමයි චිකන් දාලා දෙන්නේ. නැත්නම් ඉතින් රෙස්ටොරන්ට් එක වහන්න වෙනවනේ මල්ලි. එහෙමත් එකක්ද අයියේ. හරි අයියේ. අයියා කියන තැනකට ගිහිල්ලා අපි එහෙනම් කාලෙමු. කමක් නෑ. කන්න යන්න කලින් මල්ලිගේ ඉංග්‍රීසි දැනුම චුට්ටක් බලන්න ඕන. නැත්නම් බෑනේ. අයියා ඕන එකක් දැන් අහන්න. මට හොඳට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන්. එහෙනම් පුළුවන් නම් මම මේ ඉංග්‍රීසියෙන් අහන එක කියන්න බලන්න මල්ලි. කපුවත්ත මහත්තයා හෙට එයි. Mr. Cottonland will come tomorrow. මොකක්? කොටන්ලෑන්ඩ්? ඒ මොකද්ද මල්ලි? ඇයි අයියේ? කපුවත්ත කියන්නේ කපු කියන්නේ cotton, land කියන්නේ වත්තටනේ. කපුවත්ත. ඒකට Cottonland. ඒකයි මම එහෙම කිව්වේ. අනේ මන්ද මල්ලිගේ ඉංග්‍රීසි එහෙම නමක් ඉංග්‍රීසියට හරවන්නේ නෑ මල්ලියේ. කපු නම් කොටන්, ලෑන්ඩ් නම් වත්ත. ඒ විදිහට එහෙම ඉංග්‍රීසි හරවන්නේ නෑ. කපුවත්ත නම් කපුවත්ත. මහත්තයා නම් මිස්ටර්. එතකොට කපුවත්ත මහත්තයා මිස්ටර් කපුවත්ත. එහෙම කියනවා මිසක් අර වගේ අපිට ඕන විදිහට මේ ඉංග්‍රීසියට හරවන්නේ නෑ මල්ලි. හරිද? හරි අයියේ. අයියා බලන්න වෙන එකක් අහන්නකෝ. එහෙනම් කියන්න බලන්න මල්ලි කාපෙන්ටර් කියන්නේ කවුද කියලා. කාපෙන්ටර් කියන්නේ අයියේ මේ කාර් පේන්ට් කරන කෙනාට. එහෙම එකක් නෙමෙයි මල්ලි. කාපෙන්ටර් කියන්නේ වඩු වැඩ කරන්නේ වඩු කාර්මිකයට තමයි කාපෙන්ටර් කියන්නේ. හරිද? හරි අයියේ එහෙනම් වෙන එකක් අහන්නකෝ බලන්න. එහෙනම් කියන්න බලන්න මල්ලි මේක. You go and marry her. අයියෝ කියන්නේ
උඹ ගිහිල්ලා මැරියන් කියලා. එහෙම එකක් නෙමෙයි මල්ලි කියන්නේ. You go and marry her කියන්නේ ඔයා ගිහිල්ලා ඇයව විවාහ කරගන්න කියන එකයි. මට ඇහුනේ මැරි හර් කියන එක නෙමෙයි අයියේ මට මේ මැරියා වගේ ඇහුනේ ඒකයි. ඒකයි මම එහෙම කිව්වේ. මල්ලිට තව ඉංග්‍රීසි හොඳට හදාගන්න වෙනවා. ඔහොමනම් අමාරුයි මල්ලි ඈ. හරි අයියේ. අයියා තව එකක් අහන්නකෝ බලන්න. හරි මල්ලිය. දැන් අපි රෙස්ටුරන්ට් එකට යමු කියලා කිව්වනේ. දැන් අපි රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා ඉවරලා අපි ඉල්ලනවා කියමුකෝ මෙහෙම අපිට ඌරු මාස් ප්ලේට් එකක් ගේන්න කියලා කියනවා. ඒක කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ මල්ලි? ඒකයි මෙහෙම කියන්න පුළුවන්. please bring me a big meat plate. අයියෝ මල්ලි. big meat නෙමෙයි ඌරු මාස් වලට කියන්නේ පෝක් කියලා ඌරු මාස් වලට කියන්නේ. බලන්න කියන්න මන්නේ එහෙනම් හරම් මාස් වලට මොනවද කියන්නේ කියලා? ආයේ හරම් මස් වලට කියන්නේ කව් මීට් කියලා. නෑ මල්ලි හරම් මාස් වලට කියන්නේ බීෆ් කියලා. ඒ වුණාට අයියේ ඔක ඉංග්‍රීසියෙන් හදන එක සතාගේ නමින්ම තිබුණා නම් ලේසි නේද? අපිට ඕන විදිහට එහෙම ඉංග්‍රීසි හදන්න බෑ මල්ලි. මං කලිනුත් ඒක කිව්වනේ මල්ලිට. එතකොට බලන්න මල්ලි කියන්න බලන්න කුකුල් මස් වලට මොනවද කියන්නේ කියලා ඉංග්‍රීසි වලින්. කුකුල් මස් වලට කියන්නේ කිචන් කියලා. කුකුල් මස් වලට කියන්නේ මල්ලියේ චිකන් කියලා. කිචන් නෙමෙයි. කිචන් කියන්නේ කුස්සියට. චිකන් කියන්නේ කුකුල් මස් වලට. කොහොමද කවන්නේ නෑ ඉතින් ළඟින් යනවනේ ඉතින්. කුස්සියනේ කොහොමද ඉතින් කුකුල් මස් හදන්නේ? කොහොම කිව්වත් එකයි වගේ මට දැනුනේ. දැන් මල්ලි මට අහපු එකට හරියට ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ නෑනේ. දැන් මල්ලි අපි රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා අපිට උරුමස් පිඟානක් ලබා ගන්න පුළුවන්ද කියලා කොහොමද දන්නවද ඉංග්‍රීසියෙන් අහන්නේ? Could we get a plate of pork please? අන්න එහෙමයි අහන්නේ. හරිද? ඒක මතක තියාගන්න ඕන. හරිද මල්ලි? හරි අයියේ හරි. මට තව ඔයගේ තව ටිකක් හොඳට ඉංග්‍රීසි කියලා දෙන්න. මම කොහොම හරි අයියා ඉංග්‍රීසි ඉගෙන ගන්න මම කතා කරනවා ඉක්මනින්ම. හරි යාළුවනේ. අපි නැවතත් මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනින්ම එනවා. යන ගමන් ලයික් එකක් එහෙම දාගෙන යන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා share කරන්න. අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් එනකන් හැමෝම පරිස්සමින් ඉන්න.